අපේ පෘථිවියේ ජීවයේ පැවැත්මට ප්‍රධානතම හේතුව සූර්යයයි. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවද අපේ සූර්යා වෙනුවට විශ්වයේ තියෙන වෙනත් භයානක වස්තුවක් ආදේශ වුණොත් මොකක් වෙයිද කියලා? අද අපි බලමු අපේ සූර්යා වෙනුවට රෙඩ් ජයන්ට් කෙනෙක්, රෙඩ් ඩ්වෝර්ෆ් කෙනෙක් නැත්නම් බ්ලැක් හෝල් එකක් ආවොත් අපිට මොකද වෙන්නේ කියලා. ඇත්තටම තව වසර බිලියන 5කින් විතර අපේ සූර්යා රෙඩ් ජයන්ට් කෙනෙක් බවට පත් වෙනවා. ඒත් ඒක දැම්ම වුණොත් සූර්යා රෙඩ් ජයන්ට් කෙනෙක් වුණු ගමන් බුධ, සිකුරු සහ පෘථුවිය යන ග්‍රහලෝක තුනම ඒ තරුව ඇතුළට ඇදලා ගන්නවා. ඒ කියන්නේ අපේ අවසානය එතනමයි. පෘථුවියේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000 ගණනකින් ඉහළ යනවා. සාගර නටලා වාෂ්ප වෙලා යනවා. අඟහරු පවා මේ අධික තාපය නිසා වීදුරු බෝලයක් වගේ රත් වෙලා දිය වෙන්න පටන් ගනීවි. දැන් අපි බලමු රෙඩ් ඩ්වෝර්ෆ් තරුවක් ගැන. මේවා තමයි විශ්වයේ තියෙන සාමාන්‍යම තරු වර්ගය. මේ තරුවක් අපේ සූර්යාට වඩා ගොඩක් සිසිල් සහ ප්‍රමාණයෙන් කුඩයි. මේ වගේ තරුවක් ආවොත් අපි ක්ෂණිකව පිච්චිලා මැරෙන්නේ නැහැ. හැබැයි සතියක් ඇතුළත පෘථුවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -8 දක්වා පහළ යනවා. අවුරුද්දක් විතර යද්දී මුළු පෘථුවියම අයිස් කුට්ටියක් බවට පත් වෙනවා. පැලෑටිවලට ප්‍රභා සංශ්ලේෂණය කරන්න බැරි වෙන නිසා මුළු ආහාර ජාලයම බිඳ වැටෙනවා. අවසානයේ පෘථුවිය අභ්‍යවකාශී තනි වුණු සීතල ගලක් බවට පත්වීවි. නිල් පාට තරු දකින්න ලස්සන වුණාට ඒව හරිම දරුණුයි. රීජල් වගේ නිල් දැවන්ත තරු අපේ සූර්යා වගේ 60,000 ගුණයකට වඩා ශක්තියක් පිට කරනවා. සූර්යා වෙනුවට මේ වගේ තරුවක් ආවොත් පෘථුවියේ අහස තද නිල් හෝ දම් පාටක් ගනීවි. ඒත් එක්කම එන අතිවිශාල විකිරණ ප්‍රමාණය නිසා තප්පර ගණනකින් ඔබේ සම පිච්චිලා යනවා. දවස් කිහිපයක් ඇතුළත පෘථුවියේ තියෙන ගල් පවා දිය වෙලා යන තරමට රත් වෙනවා. දැන් එමු විශ්වයේ තියෙන භයානකම වස්තුවට, බ්ලැක් හෝල් එකකට. අපේ සූර්යාගේම ස්කන්ධයේ තියෙන බ්ලැක් හෝල් එකක් ආදේශ වුණොත් පුදුමයට කරුණ තමයි පෘථුවිය ඒකට ඇදිලා යන්නේ නැහැ. පෘථුවිය සාමාන්‍ය විදිහටම කක්ෂයේ ගමන් කරයි. ඒත් ප්‍රශ්නේ වෙන්නේ අපිට කිසිම ආලෝකයක් ලැබෙන්නේ නැති එකයි. දහවල් කාලයේ සම්පූර්ණයෙන්ම කළුවර වෙනවා. සූර්ය රශ්මිය නැති නිසා පෘථුවිය අතිශයින්ම සීතල වෙලා අවුරුදු කිහිපයක් ඇතුළත හැම ජීවියෙක්ම මිය යනවා. ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ අපේ සූර්යා අපිට කොයි තරම් වටිනවද කියලයි. ඒ වගේම අපේ පැවැත්ම තියෙන්නේ මොන්න තරම් සියුම් සමතුලිතතාවයක් මතද කියලා දැන් ඔයාට තේරෙනවා ඇති. මේ වගේ තවත් දැනුම පිරි වීඩියෝ බලන්න අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු.